අද අරගෙන ආවල බලන්න කැමතිම විදිහේ සීරියල් මූව් එකක්. මුගේ නම ටැග් ඩි ගර්ල්. මුගේ පටන් ගන්න ඉඳන් පෙන්නනවා පාලමක් උඩ කායයක් තියෙනවා කියලා. මේ වටපිට එක මිනිස් පුලුටක්වත් නැහැ. කාගේ ඉන්න තරුණ කපල් එක. කොල්ලගේ නම ක්‍රේග්. කේලගේ නම සෙයිඩි. මේ දෙන පොඩ්ඩක් රොමැන්ටික් වෙන්න තමයි දැන් හදන්නේ. ඊට මේ වෙලාවේ එළියෙන් අමුතු සද්දයක් එනවා. සෙයිඩි කිනෝ ක්‍රේග්ට පොඩ්ඩක් එක බලන්න කියලා. ක්‍රේග් බයින් එළියට බහලා වටපිටාව පරීක්ෂා කරනවා. නමුත් එතන මුකුත් නැහැ. Fuck this. මෙතනට අමුතු මිනිහෙක් ඇවිත් ක්‍රේග්ව මරලා දානවා. මේකට බය වුණු සෙයිඩි මිනිහගෙන් බේරෙන්න දුවන්න පටන් ගන්නවා. එයා කැලේ පාර දිගේ එක දිගට දුවනවා. අමුතු මිනිහත් එයා ෆලෝ කරන එක නවත්තන පාටක් නැහැ. මේ මිනිහ එන වේගෙත් එක්කම කේබල් එකක වැදිලා බිමට වැටෙනවා. එකපාරට මෙතනට තවත් ගෑල් ළමෙක් එනවා. මෙයාගේ නම මිකේලා. මේ දෙන්නා වෙස්මුණ ගලවන්න නැතුවත් ඒක කරගන්න බැරි වෙනවා. මිකේලා මිටියෙන් ගහලා දානවා. පොරට සීය නැති වෙනවා. ඔන්න ඊළඟට මේ දෙන්න එයාලගේ තැනකට ගාතකව අරගෙන ගිහින්. ගාතකව මේ වලටත් පුටුවට තියලා බැඳලා. මේ දෙන්නට ගාතකයේ ඩ්‍රයිවිං ලයිසන් එක හම්බ වෙනවා. ඒකේ තියෙන විදිහට මෙයාගේ නම ලෝයල්. ලෝයල්ට මේ වෙලාවේ සී එනවා. එයා මේ දෙන්නට තර්ජනය කරනවා මම නිදාස් කරන්න කියලා. කොහොම නමුත් සයිඩි කියනවා ලෝයල්ට අපි වගේ රසිකයෝ කියලා. ඒ වගේම සයිඩි කියනවා අපි කුරුරු ඝාතන පිළිබඳව වෙබ්සයිට් එකක් කරගෙන යනවා කියලා. සයිඩි මේ වෙලාවේ යෝජනාවක් කියනවා. එයා ආනවා ලෝයල්ගෙන් ඔයාලට පුළුවන් ද අපේ උපදේශකයා වෙන්න කියලා. එහෙම වුණොත් අපිව නිදාස් කරනවා කියලාත් කියනවා. සයිඩි කියනවා ඔයාලට පුළුවන් දේවල් අපිටත් කියලා දෙන්න කියලා. නමුත් මේකට කැමති නැති ලෝයල් සයිඩිගේ මූණටම කියලා ගන්නවා. අපිට පෙන්වනවා ක්‍රේග්ව. පීපාරක දුන්නත් එයා තාම මැල නැහැ. සයිඩි කියනවා අපි ඉක්මනටම ගිලන් රථයකට කතා කරන්නම් කියලා. නමුත් ගිලන් රථයට කතා කරනවා නම් ඒක කරන්න තිබුණේ මීට ගොඩක් වෙලාවට කලින්. මේලයි සෙඩි ක්‍රේග්ගේ උස්මීර කරලා යා මාරලා දානවා. මේ දෙන ක්‍රේග්ගේ මලසිරට පුංචි කෑලි වල කපන්න පටන් ගන්නවා. සෙඩි දා මිකේලත් දාම ගාතේකොද බලමු ඉස්සරහට. මේ දෙන ලොයිල්ලත් අඳුරු කාමරයකට දාලා හිර කරලා යාලගේ ගෙවල් වලට යනවා මොනවත් උනේ නෑ වගේ. ඊළඟ දවසේ උදේ සෙඩි යාලගේ වෙබ්සයිට් එකේ දානවා ක්‍රේග් කියන තරණත් අතුරු දාන් වෙලා කියලා. මේ දෙන යාළුත් එක්කත් මේ ඝාතන ගැන කතා වෙනවා. මේ දෙන හැසිරෙන ළමකුත් දන්නේ නෑ වගේ. අපිට පෙන්වන මැලපන්දිරේ පොලිස් නිලධාරියෙක් ඉන්නවා කියලා. මේ පොලිස් නිලධාරියා කියනවා ඊ දවසේ ක්‍රේග් කියන තරුණයා අතුරු දාන් වෙලා තියෙනවා කියලා. සමහරට ගෙදරින් පැනලා යන්න නැති කියලාත් කියනවා. නමුත් මිකේලයි සෙයිඩි කියනවා එහෙම වෙන්න බෑ. මේකත් අනුක්‍රමික දාමඝාතකයේ වැඩක් වෙන්නේ නැති කියලා. නමුත් ෂෙරිෆ් එක පිළිගන්නේ නැහැ. එයාගෙන මොකක් මරි තොරතුරක් දන්නවනේ අපිට කියන්න කියලා මෙතනින් යනවා. මිකේල සහ සෙයිඩි දකිනවා ෂෙරිෆ් යාලේ පන්දියේ ජෝඩන් එක කතා කරනවා කියලා. ජෝඩන් යාලගේ හොඳ යාළුවෙක්. නමුත් ජෝඩන් සෙයිඩි ගැන පොඩි ක්‍රෂ් එකකුත් නැතුවම නෙවෙයි. මේ දෙන්න ක්‍රේග්ව මරපු විදිය වීඩියෝ කළා. නමුත් ඒකට වැඩි views නැති ඉන්න මේ දෙන්න අවුලෙන් ඉන්නේ. සෙයිඩි කියනවා අපි මේක දිගටම කරගෙන යමු කියලා ටිකෙන් ටික අපි වටේ පළවස්ලා එකතු වෙයි කියලාත් කියනවා. ඔන්න ඊළඟට මේ දෙන්න වයලින් පුහුණුවෙන්න යනවා. මේක ප්‍රධානියා තමයි සිල්වියා. සිල්වියා අහනවාම කියලා වෙන දාගෙන සපද්දයක් තිබ්බෙම නැද්ද කියලා. මේ නිසා මේ දෙන්නට ගොඩක් තරහ යනවා. පස්සේ මේ දෙන්න FB එක පැත්තේ වටයක් දාදී දකිනවා මිකේලගේ එක්ස්පෝස් වෙන්නේ ප්‍රොෆයිල් එක. මෙයාගේ නම ටෝබි. මෙයාට නම් පළවස්ලා ගොඩක් ඉන්නවා. මේ දෙන්න යාළඟට ගිහින් අහනවා අපේ වෙබ්සයිට් එක ප්‍රොමෝට් කරලා දෙන්න පුළුවන්ද කියලා. නමුත් පොරණන් ඒකට කැමති වෙන්නේ නැහැ. ටෝබි මේලා දාර්ශනික ටෝක් ටිකක් දෙනවා. මේ නිසා මිකේලගේ හිත ඇදිලා යනවා. ඔන්න ඊළඟට මේ දෙන්න ගෙදරට ගිහින් කතා වෙනවා ඊළඟට මරන්නේ කවුද කියලා. සෙයිඩි කියනවා අපි ටෝබිව මරමු කියලා. නමුත් මිකේලකට කැමති වෙන්නේ නැහැ. කොහොම නමුත් සෙයිඩිට පුළුවන් වෙනවා මිකේලව එකට කැමති කරගන්න. මේ දෙන්න ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මේ දෙන්න ටෝබි අතුරුපැදියෙන් යද්දි අනුතුරු ලක් කරන්න තමයි හදන්නේ. මේ දෙන්න එයාලගේ වෙහවුස් එකට යනවා ලොයිල්ට මොකද වෙලා තින්නේ බලන්න. එයාට දවස් ගානකින් කෑමක් දීලා නැති ඉඳ සෙයිඩියට දෙනවා බල්ලොන්ට දෙන කෑම වගේ. රැවිලා ටෝබි පාරේ යන ගමන් ඉද්දි දකින්න එයාපස්සෙන් කායයක් පන්නනවා කියලා. ඒ වෙන කරුත් නෙමෙයි සෙයිඩි සහ මිකේලා. මේ නිසා ටෝබියාගේ බයික් එකේ වේගය වැඩි කරනවා. මෙහෙම වැඩි දුරක් නම් යන්න වෙන්නේ නැහැ. පාරම දාලා තිබුණ ට්‍රැප් එකකට ටෝබි අහු වෙනවා. මෙත් එක්කම ටෝබිට බයික් එකේ පාලනය නැති වෙලා වැටෙන්න සිද්ධ වෙනවා. කොහොම නමුත් සෙයිඩි මේ වෙන දේවල් පටිගත කරනවා. මේ දෙන වීඩියෝ එක මාරම සතුටකින් බලන්න. මේ දෙන ඇත්තටම දාමඝාතකයෝම තමයි. මෙයාලට ටෝබි වේදනාවෙන් උදවිලන සද්ද එනවා. මෙත් එක මේ දෙන ටෝබිට පීයෙන් යනගෙන යනවා. මේ අතරතුර මෙයාලට ඇහෙනවා වාහනයක් නවත්තපු සද්දේ. සෙයිඩි ඉක්මනටම පාරට දුවනවා. එයා දකිනවා පාර මිනිහෙක් කාර් එකක් නවත්වගෙන ඉන්නවා කියලා. එමිනි අහනවා මක්කර උදව කොහොනද කියලා. නමුත් සෙයිඩි කියන මට එක බලා ගන්න පුළුවන් කියලා. මේ වෙලාවේ ටෝබි උදවිලිලා කෑ ගහන්න උත්සාහ කරත් මිකේලාගේ කටවාල එක දිගට බියෙන් යනගෙන යනවා. මේ වේදනාවත් එක්කම ටෝබිටත් එයාගේ ජීවිතේ නැති වෙනවා. මිකේලා මැරිලා ඉන්න ටෝබිව කිස් කරන්න හදනවත් එක්කම සෙයිඩියවිත් එක නතර කරනවා. ඊළඟ දවසේ උදේ මේ පිස්සු ගාතක දෙන්න ඉස්කෝලේ යනවා කියලා පෙන්නනවා. මේ දෙන්නට සෙයිඩි ක්‍රෂ් එක ජෝඩන් හම් වෙනවා. ජෝඩන් මේ දෙන්නට කියනවා අනුක්‍රමික දාමඝාතකෙක් ඉස්කෝලේ ගිහලාම එක දිගට මරනවා කියලා. ඒක නිසා පරිස්සම් වෙන්න කියලාත් කියනවා. මේ දෙන කියනවා අපි නම් බය වෙන්නේ නැහැ කියලා. මොකද අනුක්‍රමික දාමඝාතකයා මෙයාලමනේ. ඔන්න ඊළඟට සිල්වියා වයලින් ගන්න ඇමතු කරලා මීටින් එකක් කරන විදිය පෙන්නනවා. සිල්වියා මෙයාලට කියනවා අපේ යාළුවෝ දෙන්නේ මේවටත් මැල්ල නිසා එයාලට ගෞරව කරන්න මේ පාර කරන්න තිබුණු තර්කාවලිය අවලං කරමු කියලා. නමුත් මේකට සෙයිඩි සහ මිකේලා නම් කැමති වෙන්නේ නැහැ.
මේ දෙන්න සිල්වියා එක්ක වාද කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ සිල්වියා ඡන්දයක් තියෙනවා. හැමෝම වගේ ගන්නේ සිල්වියාගේ පැත්ත. මේ නිසා සිල්වියා එක්ක සෙඩියට මාරම තරහක් එන්නේ. ඊළඟට සිල්වියා මල්ල දායිද කියන්නත් බෑ. මේ දෙන්න සිල්වියා මාන්ති වෙලා හදලා තිබුණු බුක් කලෙක්ෂන් එකක් දිහා එක දිගට බලාගෙන ඉන්නවා. මේ දෙන්න හදන්නේ සිල්වියාට පාඩමක් උගන්නන්න. මිකේල කියනවා අපි මේක කුඩු පට්ටම් කරමු කියලා. පස්සේ අපිට පෙන්වනවා සිල්වියාගේ බුක් කලෙක්ෂන් එක වටේට ළමයි එකතු වෙලා ඉන්නවා කියලා. සිල්වියා ළඟට ගිහින් බලද්දි දකිනවා මේවටත් ඒක කවුරු මාරි විනාශ කරලා කියලා. මේ නිසා මෙයාට මාරම කේන්ති, ඒ වගේම දුකයි. දැන් රැ වෙලා වුණා සිල්වියා තාමත් ඉස්කෝලේ. එයා විනාශ වුණු කලෙක්ෂන් එකයි හදන ගමන් ඉන්නේ. එකපාරටම සිල්වියාට අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ලයිට් කට් වෙනවා. එයාට ආයෙත් පුළුවන් වෙනවා ලයිට් ඔන් කරගන්න. ලයිට් ඔන් වෙද්දිම සිල්වියා දකිනවා ඝාතකයෝ දෙන්නෙක් එයා ඉස්සරහා ඉන්න විදිය. සිල්වියා හිතන්නේ මෙයාගේ යාළුවෝ එයාට විහිළු කරනවා කියලා. නමුත් සිල්වියා දකිනවා එයා මීට කලින් එක්කෙනෙක් දාගෙන සපත්තු දෙකක් දැකලා තියෙනවා කියලා. ඒත් එක්කම එයාට තේරෙනවා මේ ඉන්නේ මිකේලා කියලා. සිල්වියා මෙතනින් දුවලා බේරෙන්න හදනවා. නමුත් ඒක ඝාතකයේ සිල්වියා අල්ලගෙන යව තල්ලු කරනවා. ඒත් එක්ක මෙතන තියෙන බටන් එකක් ප්‍රෙස් වෙනවා. මේ නිසා සිල්වියාගේ කකුල් දෙක දම්වල පැටලලා ගිහින් ඔළුව දෙකට වෙනවා. සිල්වියාට මේ විදිහට ජීවිතේ නැති වෙනවා. නමුත් මේ දෙන්න මේකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මෙයාට ඕන නම් මේකත් දාම ඝාතක කරපු විදිහට සෙටප් කරන්න. මේ නිසා මෙයාලා සිල්වියාගේ ඇඟේ පාට් කපලා වෙන් කරනවා. ඊළඟ දවසේ උදේම ගෑල්ලමේ ක්ලාස් එකටදී දකිනවා සිල්වියාගේ ඇඟේ පාට් හැමතැනම තියෙනවා කියලා. මේ නිසා ඒකලට එතනම කලන්දි දානවා. කොහොම නමුත් පොලිසියට තේරෙනවා මේක සීරියල් කිලර් කෙනෙක්ගේ වැඩක් කියලා. මේත් එක්කම සෙයිඩිසා මිකේලාගේ වෙබ්සයිට් එකේ ෆලෝවර්ස්ලා ටිකෙන් ටික වැඩි වෙනවා. මේ නිසා මාධ්‍යවේදීන් මෙයාලත් එක්ක සම්මුඛ සාකච්ඡා තියෙනවා. ළමයි ඇවිත් සෙල්ෆි ගන්නවා. මේ දෙන දැන් ගොඩක් ජනප්‍රියයි. ජෝඩන නෝට් වෙනවා මිකේලා සපත් දෙකේ ලේ ගෑවිලා කියලා. එයා මිකේලාගෙන් ඒක නැහුවත් මිකේලා කියන්නේ එයා උසප්පුණු වෙලා කේව ගෑවුණා කියලා. පස්සේ මේ දෙන ශවනාකාරයේදී සිල්වියට අවසන් ගෞරව දක්වන උත්සවය ලැස්ති කළා. මේ නිසා මෙයාලාගෙන හැමෝටම පැහැදීමක් ඇති වෙනවා. මේ දෙනලා ට්වීට් එක ෆලෝ කරන්න කියන නමත කරන්නේත් නැහැ. මේ දෙන බිග් ගල් කියන පිරිමි කෙනාට ස්ටේජ් එකට එන්න කියලා කතා කරනවා. මෙයා ප්‍රදේශයේ ගිනිනවල බටෙක් විදිහට තමයි වැඩ කරන්නේ. බිග් ගල් මේ වෙලාවේ කතාවක් කරනවා. එයා කියනවා නගරේ හැම අස්සම්මුල්ලන් ඇරම වගේ ඝාතක වෙන්න එයා සොච්චම් උදව් කරනවා කියලා. මේ නිසා මෙයාට හැමෝම වගේ ක්ලැප් කරනවා. මේ නිසා සෙයිඩිසා මිකේලාට පොරගෙන මාරම ජෙලස්සක් එනවා. මොකද මෙයාලා කරපු කතාවට වඩා බිග් ගල් කතාවට හැමෝම වගේ කැමති වුණ නිසා. මෙතන බිග් ගල් ඊළඟට මරමු කියලා කතා වෙනවා. නමුත් පොරත් එක්ක හැප්පෙනකන් ඒ තරම් ලේසි නෑ. මොකද බිග් ගල් තියෙන ශක්තිමත් එකක්. මේ දෙන්නටත් ඒක තේරෙනවා. එදා හවස ජෝඩන් පොලිසියට යනවා කියලා පෙන්නනවා. මෙයා ෂෙරිෆ්ට සෙයිඩිගේ වෙබ්සයිට් එක වෙනලා කියනවා මේකනොත් වලට මොකක් හරි තොරතුරක් ගන්න පුළුවන් නේ කියලා. මේ ෂෙරිෆ් පැත්තටම ජෝඩන්ගේ තාත්තා. ෂෙරිෆ් කියනවා ඝාතකව අල්ලගත්තත් අම්මා ආයෙ එකක් නැහැ කියලා. මේකෙන් අපිට තේරෙනවා ජෝඩන්ගේ අම්මවත් ඝාතකයා මරන්න නැති කියලා. ෂෙරිෆ් මෙතනින් ගියාට පස්සේ ජෝඩන් එතන තියෙන පරිගණකකින් තොරතුරු වගේ කොරකම් කරන්න පටන් ගන්නවා. බිග්ගල් ජිම් එක තනියම ව්‍යායාම කරන ගමන් ඉතින් මිකේලා මෙතනට එනවා. එයා බිග්ගල් කතාවට අල්ල ගන්න ගමන් එයාගේ වතුර බෝතලේ නොදැනුවත්ම වගේ පෙරලනවා. මිකේලායි වතුර එකක් පුරවගෙන ඉන්නම් කියලා ඒක අරගෙන යනවා. නමුත් මේක බිග්ගල්ට කරන උදව්වක් නන් නෙමෙයි. මිකේලාකට වස පුරවනවා. අපිට පෙන්නනවා සෙයිඩියෝ. එයා ජෝඩන් එකේ චැට් එකක් දාන ගමන් තමයි ඉන්නේ. ජෝඩන් මෙයාට කියනවා තා විනාඩි 20කින් නොතනදී මීට් වෙමු කියලා. සෙයිඩි මේකට කලබල වෙනවා. මොකද ජෝඩන් එන්න කලින් බිග්ගල් මරන්න ඕන. මිකේලා වසපුරව බෝතලේ බිග්ගල්ට ගෙනත් දෙනවා. එයා ඒක බොන්න හදනවත් එක්ක මෙලින් සද්දයක් එනවා. මේ නිසා ඒක චෙක් කරන්න යනවා. මේ වෙලාවේ සෙයිඩි මිකේලාට කියනවා අපි ඉක්මන් කරන්න ඕන කියලා. අන්තිමේදී මිකේලාට පුළුවන් වෙන හැට වස පොව්වන්න. මේත් එක්කම සෙයිඩි මෙතනට ඇවිත් බිග්ගල්ට පහර දෙන්න පටන් ගන්නවා. නමුත් ඒක ලේසි වෙන්නේ නැහැ. බිග්ගල් ලේසියෙන්ම සෙයිඩිගේ පාරවල් වළක්වනවා. මිකේලාත් එයාට ගහන්න හදනවා. නමුත් බිග්ගල් එකයි දෙන්නේ උඩින් ගින් කණ්ණාඩියක වැදෙනවා. මේ දෙන්නට තේරෙනවා එයාලා හැප්පුණේ වැරදි මිනිහත් එක්ක කියලා. Put them in a trance. කොහොම නමුත් අනිත් කට්ටිය මරුවගේ බිග්ගල්වත් මරලා දානවා. මේ දෙන්නට මේ වැඩේ සාර්ථකව ඉවර කරන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ ජෝඩන් මෙතනට එනවා. එයා සෙයිඩියට පොලිසිය හොරකම් කරපු හැම තොරතුරක්ම වගේ දෙනවා. ඒ වගේ තියෙනවා පොලිස් වාර්තා, අපරාධ ස්ථල වලින් ගත්ත ෆොටෝස්. ජෝඩන් නොදැනුවත්ම ඝාතකයාට තමයි මේ උදව් කරන්නේ. සෙයිඩි ජෝඩන්ට ස්තුති කරනවා. නමුත් ජෝඩන් එයාව කිස් කරන්න හදනවත් එක්කම සෙයිඩි අපරාධ ගැන කතා කරන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ උදේ ජිම් කෝච් දකින්න කවුරු හරි බිග්ගල් මරලා දාලා කියලා. මේ නිවුස් එක ලැබුගින්නක් වගේ හැමදැනම පැතිරෙනවා. මේ නිසා සෙයිඩිලාගේ වෙබ්සයිට් එකේ ෆලෝවර්ස්ලා ටිකෙන් ටික වැඩි වෙනවා. මෙයාට මිලියන තියෙන ආසාවත් මේ නිසා වැඩි වෙනවා. කොහොම නමුත් මේ ප්‍රදේශයේ හැම පුද්ගලයන් වගේ එක්රැස් කළ ෂෙරිෆ් රැස්වීමක් කරනවා. මේ වෙලාවේ ජෝඩන් දකින්න මිකේලාගේ ෆෝන් එකේ කාට හරි මොනවා හරි සෙන්ඩ් කරා කියලා. මේත් එක්ක මෙතනින් හැමෝගෙම ෆෝන් වලට මැරුණු බිග්ගල්ගේ ෆොටෝස් එන්න පටන් ගන්නවා. කොහොම නමුත් සයිකෝ කෙල්ල දෙන්න ෂෙරිෆ්ට බයින්න පටන් ගන්නවා. එයා ඒගේ වැඩේ හරියට කරන්නේ නැහැ කියලා. මේත් එක්ක මෙතනින් හැමෝම වගේ නගරාධිපතිලා ෂෙරිෆ්ටයි බයින්න පටන් ගන්නවා. එයාලා තම ඝාතකව අල්ලගත්තේ නැහැ කියලා. වෙයාවුස් එකේ ඉර කරලා ඉන්න ඇත්තම ඝාතකයට පුළුවන් වෙන අයගේ බැමි ලියා ගන්න. රැවෙලම්ලු නකනෙම ඝාතකයට එරෙහිව පෙළපාලියන්න පටන් ගන්නවා. මේ කට්ටිය ටිකක් දුර යද්දි දකිනවා නගරාධිපතිවන් මල්ලා කනුක එල්ලලා කියලා. මේක කළා තියෙන සෙයිඩීම කියලා නන් නෙවෙයි ඇත්තම ඝාතකයා. මේ දෙන්නට තේරෙනවා ඝාතකයා නම් පැනගෙන කියලා. ඊළඟ දවසේ උදේ මාධ්‍යවේදීන් මේ දෙන්නගේ සම්මුඛ සාකච්ඡාවක් කරනවා කියලා පෙන්නනවා. මේ දෙන්න මෙතනින් සම්පූර්ණ වරද පටන්න පොලිසියට. මොකද පොලිසිය හරියට රාජකාරී කරන්නේ නැහැ කියලා. ජෝඩන් මේ දෙන්නම වෙලා කියනවා තවදුරටත් වලට උදව් කරන්න බෑ කියලා. මගේ තාත්තට උදව් කරන්න කිව්වට වඩා වැදගත් කියලා කියනවා. මිකේලාට මේ නිසා තරහා යනවා.
එයා කියනවා ෂෙරිෆ් වැඩ කරන්න නැති කෙනෙක් කියලාත් එයාගේ වයිෆ් මරපු ඝාතකයව තාම අල්ලගන්න බැරි වුණා කියලාත් කියනවා. මේ වෙලාවේ මේ දෙන්න අතර මතභේදයක් ඇති වෙනවා. මේ නිසා තරහ ගිහු මිකෙල් මෙතනින් යනවා. එයා යන්න කලින් ජෝඩන්ගේ ෆෝන් එක වරකම් කරගන්නවා. ගෙදරදී මිකේලා කියනවා ඊළඟට ජෝඩන්ව මල්ල දාමු කියලා. නමුත් සෙයිඩි කියනවා එහෙම කරන්න ඕන නැහැ කියලා. එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා කියනවා. මේ වෙලාවේ මිකේලාට එයාගේ බෑග් එක චෙක් කරද්දි තේරෙනවා එයාගේ ෆෝන් එක තවදුරටත් එතන නැහැ කියලා. මිකේලා කියනවා ඒක ජෝඩන් හොරකම් කරන්න නැති කියලා. සෙයිඩි කියනවා දැන් අපි දෙන්නා පොලිසියෙන් අල්ලගනී කියලා. මොකද එයාලා මරපු හැම කෙනෙක්වම රෙකෝඩ් කරලා දින ඒ ෆෝන් එකේ. මේ නිසා මේ දෙන්නා තීරණය කරනවා ජෝඩන්ව මල්ල දාන්න. රැව්ලා සෙයිඩි එනවා ජෝඩන්ව මීට් වෙන්නේ නැහැ ගෙදරට. ෂෙරිෆ්ට නම් මේ වෙනකොට සුන්දරම නිින්ද ගිහින්. මිකේලා කාර් එකට වෙලා එයාලා කතා කරන හැමදේම වගේ අහගෙන ඉන්නවා. ජෝඩන් සයිඩට කියනවා මිකේලා ඝාතකය වෙන්න පුළුවන් කියලාත් නැත්නම් කාත් එක්ක හරි එකතු වෙලා මේ දොර කරනවා වෙන්න පුළුවන් කියලාත් කියනවා. එයා කියනවා මිකේලාගේ සපත් දෙකේ ලේ තිබුණා කියලාත් එයා බිග් ගර්ල්ගේ මැරුණු ෆොටෝ එකක් යවුවා කියලාත් කියනවා. ඒ වගේම ජෝඩන් කියනවා එයා මිකේලාගේ ෆෝන් එක හොරගම් කරා කියලා. නමුත් ෆෝන් එක අන්ලොක් කරගන්න බැරි වුණා කියලා කියනවා. කොහොම නමුත් සයිඩ් බලාගෙන ඉන්නේ ජෝඩන් කොයි වෙලේක හරි මරලා දාන්න. එයා හරි වෙලාව වෙනකම් වේට් කරගෙන ඉන්නවා. ජෝඩන් මේ වෙලාව කියනවා එයාට ආදරේ කියලා. ඒත් එකම දෙන්න කිස් කරන්න පටන් ගන්නවා. මේ හැමදේම මිකේලා අහගෙන ඉන්නවා. මිකේලා දකිනවා ජෝඩන්ගේ කාමරේ පැත්තට කවුරු හරි ඇවිදගෙන යන විදිහ. ජෝඩන් මේ සද්ද නිසා දොර ඇරලා බලනවා. ඒත් එක්කම සෙයිඩි ඝාතකයෙ ගහගන්න පටන් ගන්නවා. මිකේලා ෂෙරිෆ්ව ඇරවන නිසා එතන තියෙන ජනේලයක් කුඩු කරනවා. සෙයිඩිට පුළුවන් වෙනවා ඝාතකයෙන් බේරලා පැන ගන්න. මේත් එක්කම ෂෙරිෆ් මෙතනට ඇවිත් වෙඩි තියන්න පටන් ගන්නවා. මේ නිසා ඝාතකයා ජනේලයක් කඩාගෙන බීමට පනිනවා. ෂෙරිෆ් දකිනවා ජෝඩන්ට මේ වුණටත් හොඳටම තුවාල වෙලා කියලා. නමුත් සෙයිඩි මෙතනින් යන්න කලින් එයාගේ තුවාලේ රෙදි කෑල්ලක් කොතලා. මේ වෙලාවේ සෙයිඩි පොලිසියට කෝල් කරලා මේ වුණ දේ කියනවා. සෙයිඩි මිකේලාගේ ෆෝන් එකත් විනාශ කරලා දානවා. මේ නිසා මෙයාලා කරපු ඝාතකයන් තිබුණු එකම සාක්ෂිය මේ දේ නැති වෙලා යනවා. ඔන්න ඊළඟට ෂෙරිෆ් නගරේ හැමෝම වගේ එකතු කරගෙන රැස්වීමක් කරනවා කියලා පෙන්නනවා. ෂෙරිෆ් කියනවා එයාලටත් ඝාතකය ඇටැක් කරන්න හැදුවා කියලා. ඒ වගේම එයා කියනවා ජෝඩන්ගේ ජීවිතේ බේර ගන්න පුළුවන් උනේ සෙයිඩි නිසා කියලා. ෂෙරිෆ් මේ කියපු දේ නිසා හැමෝටම සෙයිඩි ගැන පැහැදීමක් ඇති වෙනවා. නමුත් මිකේලාට මේ නිසා සෙයිඩි ගැන ජෙලස් එකක් එනවා. ඒ නිසා එයා එතනින් යනවා. සෙයිඩි තවත් ගෑනු ළමයි ටිකකුයි සැරසිලියෝගයක් කර කර ඉන්නකොට මෙතනට මිකේලා එනවා. එයා සෙයිඩි එක්ක එච්චර හිත හොදකින් නෙමෙයි ඉන්නේ. මිකේලා කියනවා දැන් ඔයාට හැමෝගෙම ඇටෙන්ෂන් එක හම් වෙනව නේද කියලා. ඒ වගේම එයා කියනවා ඔයා ඉන්නේ පරාජිතයත් එක්ක නිසා අපි තවදුරටත් එකට වැඩ කරන්න ඕන නැහැ කියලා. සෙයිඩිත් කියනවා ඔයාව තවදුරටත් මට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මේ ගෙවෙන දවස් ටිකේ සෙයිඩි ඉන්නේ ජෝඩන් එක්කමයි. එයා දැන් මිනිමරන්නේ නැහැ. එයා දැන් හැසිරෙන්නේ හොඳ ගෑල් ළමෙක් වගේ. නමුත් මිකේලා නම් සෙයිඩි එක්ක ඉන්න මාර්ම තරහයි. මේ විදිහට දවස් ගත වෙලා යනවා. අද ඉස්කෝලේ උත්සවයක් තියෙනවා. ජෝඩන් එනවා සෙයිඩිලා ගෙදරට යව පිකප් කරන්න. අපිට පේනවා මිකේලව. එයා ඉන්නේ ඝාතකයත් එක්ක. මේ දෙන්න මොකක්ම හරි බාහනේ දෙයක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපිව අරගෙන යනවා පාටි එක පැත්තට. ජෝඩන් සෙයිඩි හැමෝම වගේ පාටි එක රස විඳිනවා. නමුත් සෙයිඩි නම් ඉන්නේ එච්චර සතුටකින් නෙමෙයි. මේ උත්සවය හඳුන්වන්නේ ප්‍රොම් නම්. හැම අවුරුද්දෙම වගේ මේ උත්සවය පවත්වනවා. ඒ වගේ මේ උත්සවයේදී ප්‍රොම් රජෙකුයි රැජිනෙකුයි තෝරගන්නවා. ඒ දෙන වෙන කවුරුත් නෙමෙයි ජෝඩන් සහ සෙයිඩි. මේ දෙන්නට හැමෝම ඉස්සරහ නටන්නත් සිද්ධ වෙනවා. නමුත් සෙයිඩිට එයාගේ පරණ යාළුවා නැතුව පාළුවෙන් වගේ තමයි ඉන්නේ. ටීචර් කෙනෙක් එළියට වෙලා සිගරට් එකක් බොන ගමන් ඉද්දි මිකේලා මෙතනට එනවා. මිකේලාත් එක්ක කතා කරනවා ඉද්දි ටීචර්ට තේරෙනවා එයා පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඝාතකයා. Jesus Christ, Michaela! ටීචර් හිතුවත් නැති විදිහට මිකේලාට පිහෙන් අනිනවා. එයාගෙත් බෙල්ලට පිහෙන් ඇල්ලලා මරලා දානවා. මිකේලා සෙයිඩිට මැරුණු ටීචරේ ෆොටෝ එකක් යවනවා. මේ නිසා සෙයිඩි පුදුම වෙනවා. එයා නැතුව මිකේලා ඝාතනය කරන නිසා. සෙයිඩි මිකේලාව හොයාගෙන යන්න පටන් ගන්නවා. මේක දැකගෙන ජෝඩුනුත් එයාව ෆලෝ කරනවා. සෙයිඩිට පුළුවන් වෙනවා මිකේලාව හොයාගන්න. එයා කියනවා මිකේලාට මේ දේවල් තවදුරටත් කරන්න එපා කියලා. නමුත් මිකේලා කියනවා ඔයාට අමතකද අපි පොඩි කාලේ කරපු මිනිමරුම්. ඔයාට ඒක අමතකද කියලා අහනවා. මේ වෙනකොටත් අපිට අසක් වෙලා තිබුණා ජෝඩන්ගේ අම්මා මරලා තියෙන්නේ මේ දෙන්න. මේ දෙන්න පොඩි කාලේ ඉඳන්ම ඝාතන කරලා තියෙනවා. අපිට ෆ්ලෑෂ් බෑක් එකක් පෙන්වනවා. මෙයාලා ජෝඩන්ගේ අම්මා මරලා තියෙන්නේ බෙල්ල ඉර කරලා. නමුත් සෙයිඩි කියනවා ඒක උනේ අත්වැරදීමකින් කියලා. කොහොම නමුත් මිකේලා ඒක පිළිගන්නේ නැහැ. එයා කියනවා අපි එක කරේ හිතාමතාමයි කියලා. ජෝඩන් මේ හැමදේම හැංගිලා ආගෙන ඉන්නේ. එයාට අන්තිමේදී පුළුවන් වෙනවා අම්මා මරපු ඝාතකව හොයාගන්න. මේ කට්ටියට තේරෙනවා මෙතන තවත් කවුරු හරි ඉන්නවා කියලා. මේ කට්ටිය ජෝඩන් අල්ලගන්නෙද්දි මේ එයා එතන තියෙන දෙයක් පෙරලලා උඩ තට්ටුවට පැන ගන්නවා. නමුත් මේ කට්ටියට පුළුවන් වෙනවා මේ දෙන්නව කොටු කරගන්න. ඝාතකයා මේ දෙන්නවම මරන්න හදනකොට මිකේලා එක නතර කරනවා. මේ නිසා මිකේලා ඝාතකයා අතර ආරවුලක් ඇතිවෙනවා. ඝාතකයා කියනවා මට බලු කෑම කන්න දුන්නේ කමතක නැහැ කියලා. එයා කියනවා උඹලා ඔක්කොම මන් ඉවරයක් කරනවා කියලා. මේත් එක්කම ඝාතකයා පහර දෙන්න පටන් ගන්නවා. නමුත් මිකේලා එයා ළඟ තියෙන ගන් එකකින් ලේසියෙන්ම ඝාතකයාගේ චැප්ටර් ක්ලෝස් කරනවා. මේ වෙලාවේ මිකේලා සෙයිඩි ආයෙත් යාළු වෙනවා. නමුත් ජෝඩන් කියනවා මිනිමරුවෙක් එක්ක ඉන්න එපා කියලා. අපිව පොලිසියට බාර දෙමු කියලා කියනවා. මේ වෙලාවේ සෙයිඩියාව තේරුම් අරගෙන කිස් කරන්න යනවා. නමුත් මේක සෙයිඩිගේ ප්ලෑන් එකක් විතරයි. එයා ජෝඩන්ගේ බෙල්ලට කඹයක් දාලා තල්ලු කරනවා. ජෝඩන්ටත් මේ විදිහට එයාගේ ජීවිතේ නැති වෙනවා. මේ දෙන්න අමුතුම විසමුණුතයක් දාගෙන ඉස්කෝල පැත්තට යන්න පටන් ගන්නවා. මේ දෙන්න හැමතැනම වගේ ගිනි තියාගෙන යනවා. මේ වෙලාවේ හැමෝටම දොරවල් ලොක් කරපු ඉමේජස් එන්න පටන් ගන්නවා.
මේ නිසා හැමෝම වගේ කලබල වෙලා එහි මෙහි දුවනවා. නමුත් කාටවත් එළියට පැන ගන්න විදියක් නැහැ. මේ පිස්සු ඝාතක දෙන්න කට්ටිය උදවිල්ලන එක දිහා බලාගෙන ඒක රස විඳිනවා. මේ නිසා හැමෝටම තමන්ගේ ජීවිතේ නැති වෙනවා. ටික වෙලාවකට පස්සේ ගිනි නිවන බට යන්න ඇවිත් ගින්න නිවන්න උත්සාහ කරනවා. මේ දෙන්න බිම් ඉඳගෙන මේ වෙන දේවල් දිහා මාරම සතුටින් බලාගෙන ඉන්නවා. කොහොමනම් මෙතනට ෂෙරිප් එනවා. එයාට තේරෙනවා මේ වෙනකොට ජෝඩන් ජීවතුන් අතර නැතුව ඇති කියලා. ෂෙරිප්ට මේ නිසා මාරම අවුල්. අපිට පෙන්නනවා මේ සිදුවීම් වෙලා දැන් කාලයක් ගත වෙලා කියලා. නිවුස් වල කියනවා ගින්නෙන් මැරුණු සිසුන් ගන්න 124ක් කියලා. ෂෙරිප් කියනවා එයා තවදුරටත් පොලිසිය වැඩ කරන්නේ නැහැ කියලා. එයා කියනවා ජෝඩන් වෙනුවෙන් පුණ්‍ය කටයුතු කරගෙන යනවා කියලා. මේ වෙනකොට සෙයිඩිගේ මිකේලාගේ ෆලෝවර්ස්ලා මිලියන ගණක් ඉන්නවා. එයාලව දැන් හිතන්නේ හැමෝම වීරවරියෝ කියලා. නමුත් ඝාතකයෝ තාම නිදැල්ල ඉස්සරහට මේ විදිහට ඝාතන වෙන්න පුළුවන්. මූවි එකත් මේ විදිහට ඉවර වෙනවා. සබ්ස්ක්‍රයිබ් 18 තවන 20ක් වගේ පුංචි ගාණක්. ඒ නිසා වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් මේ වගේ සුපිරිම සූරි මුවකින් ආයෙත් ඉක්මනට හම්බෙමු.